අයුබෝවන් මට ඉන්ට්‍රෝ එක ගෙදර ඉඳන් එන ගමන් හරියට ගන්න බැරි වුණ එක මම දැන් ගත්තේ ගෙදර ඉඳන් එන ගමන් පාරේදී ගන්නත් බැරි වුණා පස්සේ මම ඉන්ට්‍රෝ එකක් ගන්න කියලා හන්දියේ බස් එකක් කරගන්න ඉන්න ගිහිල්ලා එතනත් පොඩ අවුල් වුණා. ඉතින් ළමයි අද ජූලි 14 වෙනිදා මම මේ වීඩියෝ එක එඩිට් කරන්න හැබැයි නොවැම්බර් 15 වෙනිදා. මුලින්ම මම මාලිගාවට ආවා මොකද ජූලි මාසෙට මාලිගාවට යන්න බැරි වෙච්ච නිසා. දැන් මාලිගාවට ගිහිල්ලා ඉවර වෙලා මං හෙමිට ඇවිදගෙන ඊළඟට යන්නේ මූවි එකක් බලන්න. ඉතින් මං ආවා KCC මල්ටිප්ලෙක්ස් එකට මූවි එකක් බලන්න. අද මං බලන්නේ Jurassic World Rebirth 3D මූවි එක. කොහොම හරි මං කියන්න ඕනේ මේ වීඩියෝ එකේ ගොඩක් වැරදි ඇති. මොකද මම ජූනි මාසේ YouTube පටන්ගෙන මේ ජූලි මාසේ 14 වෙනිදා කියන්නේ හරිම පොඩි දවසක්. මම දැන් වීඩියෝ එක එඩිට් කරද්දි මට ගොඩක් තේරෙනවා මේකේ වැරදි ගොඩක් තියෙනවා කියලා. ඉතින් දැන් මූවි එක බලන්න තමයි යන්නේ. මම ෆිල්ම් එක බැලුවා. හොඳයි. පොඩ්ඩක් තනියෙන් අද පළවෙනි පාරටම මෙහෙම බලුවේ අවුලක් නෑ ෂේ. කොහොමරි අද හොඳයි එක්ස්පීරියන්ස් එක සෝලෝ ඩේට් එකේ පළවෙනි අදියර මූවි එක බලන එක. 3D එකක් නිසා ඔයාලට අර වීඩියෝ ක්ලිප්ස් මම චුටි චුටිව දාද්දී අර ක්ලියර් නෑ ඒක පේන විදිය. මේ දැන් පුරුදු මිනිස්සු වෙනවා නිකන් මොකද ලැජ්ජයි හරිද මේ දැන් මම යනවා හරි කණ්ඩ ඔව් විශේෂ දෙයක් නෑ දැන් කණ්ඩ යනවා පොඩි මම නුවර තියෙන කැෆේස් වලින් මාරම ආසයි කාසල් ලේන් එකට මේකේ ඉන්ටීරියර් එක කෙසේ වෙතත් කැම නම් මාරම රහයි ළමයි මම පළවෙනි වතාවට මේ කණ්ඩ ඉවිල්ලා තියෙනවා මේ දැන් පොඩ ලැජ්ජයි මිනිස්සු ගොඩක් ඉන්නවා EGB නැල්ලුවනේ මම සාමාන්‍යයෙන් කනකොට EGB නැත්තම් කන්නේ නෑ හරිද කන්නේ නැහැ කනවා EGB නැතුව වෙන මොකුත් බොන්නේ නැහැ. දැන් මට EGB නැති නිසා මං හිතන්නේ දැන් මං කියන EGB එක අරන් එන්නද මොකද කරන්න කියලා මම හිතන්නේ. සෙනග ගොඩයි. මම EGB එක අරගෙන ටිකට කෑම එක ඇවිල්ලා. ඔයාලා විශ්වාස කරනවද මම EGB එක හොයාගෙන කෑම තුනකට ගියා. කෑම එක ඕඩර් කරලා ඊට පස්සේ මම පොඩ්ඩක් කියලා එළියෙන් ඩෙවෝන් එකට ගියා. ඊට පස්සේ ආයන් දෙකට විතරයි ගියේ. ඩෙවෝන් විතර නෑ. ඩෙවෝන් එකට ගියා ඊට පස්සේ ඒකෙන් නෑ ඊට පස්සේ කීල්ස් එකට ගිහිල්ලා ඒක තිබ්බා කොහමද. මං ගත්තා. මම හිත සතුටුයි. කාසල් ලේන් එක තියෙන කොහෙද කියලා ඔයාලා දන්නේ නැත්නම් නුවර හැමෝම දන්න ඇතිනේ එජ් එක කොතනද තියෙන්නේ කියලා නුවර අන්න එජ් එක මාර වැද්ද එක අන්න ඒ ළඟ තමයි කාසල් ලේන් එක තියෙන්නේ. මම මෙතන ලොකේෂන් එක දාලා තියන්නම් ෆොටෝ එකකුත් දාලා තියන්නම්. මොකක් හරි ප්‍රශ්නක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න මම හරිම ලොකේෂන් එක කොහොම හරි ඔයාලට කියන්නම්. මම ඉතින් ෆෝන් එක දුරින් තියලා ට්‍රයිපෝඩ් එකට සෙට් කරලා මෙහෙම කන්න පටන් ගත්තා. මිනිස්සු මට බල මන් දිහා ගියා. ඉතින් පොඩක් හිනත් වුණා. ඉතින් මම ෆස්ට් ටයිම් නිසා මම ඉතින් ලැජ්ජාවෙන් ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් කොහොම හරි ඉතින් මම ලැජ්ජාව පැත්තකින් තියලා කෑවා. ඇත්තටම ළමයි මෙතන පෝෂන් එක හොඳයි. මොකද එක්කෙනෙක්ට තනියෙන් කෑවත් ඉතුරු වෙනවා සාමාන්‍යයෙන්. ඔයාලා ගිහිම බලන්න වෙලාවක මම කියන්නේ බොරුද කියලා මෙතන කෑම හරිම රසයි. ඊළඟට සුපුරුදු පරිදි මම මාර බැද්දකට ආවා මල් ගන්න. මම අද ගත්තේ ඩේසි වලින් චුට්ටක් ගත්තා. ඉතින් කොහොම හරි මෙතන වැඩ ඉවර වෙලා මට යාළුවෙක් කෝල් කරලා කිව්වා යාට බ්‍රෙඩ් පුඩින් එකක් ඕනි කියලා ඒක අරන් එන්න කියලා. අද වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් සහ මේකේ ගොඩාක් අඩුපාඩු වැරදි ඇති. ඉතින් ඒ ඔක්කොටම ගොඩක් සෝරි. ඉතින් අන්තිම වෙනකන් වීඩියෝ එක බලන් හිටියා නම් ගොඩාක් thank you.